ඉතින් ගයිස් මේ තියන්නේ මේ ලයිට් එක නිමුණට පස්සේ. Hi guys, idea craft එක තුල ඉන්නවා. කට්. Hi guys, idea craft එක තුල ඉන්නවා. ඔයාලට ඉතින් guys ඔයාලට කියන්න දෙයක් තියෙනවා. channel එකට subscribers ලක්ෂ වැඩිලා තියෙන guys. ඒකට පට්ට ආදරේ. හරි guys, ඉතින් මේ වෙසක් මාසෙ ඉඳලා ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ඉන්න යන්නේ අද. ඉතින් හැමෝම කියන වීඩියෝ දාන්න නැහැ කරා. කොච්චර වීඩියෝ දැම්මත් guys ඔයාලට මදි කියලා මම දන්නවා. හරි ඒක ඒ වයින් කමන්නේ. ඉතින් guys අද වීඩියෝ එක තමයි බල්බ් 95කින් ඒ කියන්නේ LED බල්බ් 95කින් බල්බ් එකක් හදන්නේ. ඉතින් guys මේ බල්බ් වල විශේෂත්වය තමයි මේ බල්බ් වලට යන්නේ රුපියල් 500ක වගේ අඩු මුදලක්. ඉතින් ඒ වගේම තමයි මේ බල්බ් වල ඔයාලට ජීවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් කට්ටිය නොකියන රහස් ටිකක් මම මේක කියන්නම් කොහොමද මේ බල්බ් වල හදන්නේ අරකයි මේකයි. ඔක්කොම විස්තර මම මේ වීඩියෝ එකේ කියනවා. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් අත ස්කිප් නොකර බලන්න. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ guys channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හැමෝටම ජය වේවා. හරි guys ඉතින් අපිට මේ වැඩේට ඕන වෙනවා LED බල්බ්. ඉතින් මම LED බල්බ් අරන් ඉල්ලලා තියෙනවාද? ඉතින් මෙතන LED බල්බ් 100ක් තියෙනවා blue එකෙන්. නිල් පාට LED බල්බ් 100ක් තියෙනවා. ඉතින් මම මේ වගේ මිල ගණන් කියන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් guys මේ LED බල්බ් 100ට මට උනේ රුපියල් 250ක් වගේ. ඒ කියන්නේ එකක් රුපියල් 2.50 ගානේ තමයි දීලා තියෙන්නේ මට. ඔයාලා මේකේ 10 පැකට් එකක් ගන්න නම් තවත් අඩු වෙයි කියලා හිතෙනවා. ඉතින් මම ගත්තේ කුරුණෑගල shop එකකින්. ඉතින් කුරුණෑගල ඉලෙක්ට්‍රික් බඩු තියෙන ගොඩක් shop තියෙනවා. ඉතින් ඔයාලට කොළඹ කොටුවෙන් වගේ ගන්න ගියොත් තවත් ගාන අඩු වෙයි කියලා මම හිතනවා. හරි guys ඉතින් මේ බල්බ් වලේ බල්බ් ගන්න ප්‍රමාණය මම මෙතන පැත්තකින් දාලා තියන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ බල්බ් වලට අපි බල්බ් ගන්න ප්‍රමාණය කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම නිල් පාට බල්බ් වලක් හදන හින්දා අද බල්බ් 95ක් දාලා තමයි මේ බල්බ් වල හදන්න යන්නේ. හරි guys ඉතින් අපි බල්බ් ටික මේ වගේ පැත්තට කරගත්තා. ඉතින් ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ වයර් රෝලක්. ඉතින් මේ වයර් එක නම් ඇවිල්ලා ඔයාලා බල්බ් ගන්නකොට ඒ කඩෙම කියන්නේ මෙහෙම බල්බ් එකක් හදනවා. ඒකට සෙට් වෙන වයර් එකක් දෙන්න ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වයර් එකක්. ඉතින් මේ කැලනි බ්‍රෑන්ඩ් එකේ එහෙම වයර් තියෙනවා හොඳයි කියලා කියනවා කට්ටිය. ඉතින් මේ වයර් එක මේ වයර් යාර 100ක් මං හිතන්නේ. මේකට මට උනේ රුපියල් 600ක් වගේ. ඉතින් මං හිතනවා කොළඹ පැත්තේ ගියොත් තවත් අඩු වෙයි. ඉතින් මේ වයර් එක ඇති මේ බල්බ් වලට. හරි guys ඉතින් අපි මේ වයර් එක ඉස්සෙල්ලාම දිග අරගමු. හරි guys ඉතින් මම වයර් කෑල්ල කපා ගත්තා මෙන්න මේ වගේ. ඒක කපාගෙන අඟල් 8ක විතර ප්‍රමාණයට එන්න මේ වගේ තියලා නමා ගත්තා. එතකොට අපිට මේ වගේ වයර් කෑලි ගොඩක් කපා ගන්න ලේසි. දැන් මම මෙහෙම කපා ගන්නවා. එක පැත්තකින් කැපුවා guys. ඊට පස්සේ කපා ගත්තා guys. ඉතින් මේ වගේ වයර් අපිට ඕන වෙනවා කෑලි ගොඩක්. ඉතින් ඒවා මධ්‍ය ප්‍රමාණ බලලා කපා ගන්න. ඊට පස්සේ මෙතන අපි සුද්ධ කර ගන්න ඕනේ. ඔයාලා පේනවා ඇති. හරි guys ඉතින් අපි මේ සුද්ධ කරගත්ත වයර් එක. හරි guys ඉතින් මම මේ වගේ වයර් කෑලි ටිකක් මේ වගේ කපා ගත්තා. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙතන සුද්ධ කරලා මම මේ වගේ අඹරගෙන තියෙනවා. ඉතින් guys ඊගාවට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ මේ සිදුරු විදපු ස්විච් බෝමයක් හරි ලී එකක් හරි ඔයාලට කැමති දෙයක් හදාගන්න පුළුවන්. මෙන්න මේ LED බල්බ් එක මෙන්න මෙහෙම රඳව ගන්න පුළුවන් විදිහට. එතකොට අපිට පාස් ගන්න මේ හෙල්ලෙන්නේ නැති වෙන්න පාස් ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි මේ LED බල්බ් එකේ ධන ඍණ අග්‍ර දෙක ඔයාලා දැනගෙන ඉන්න ඕනි. ඉතින් දින එක මේ දිග අග්‍රය ධන කොට එක ඍණ. ඉතින් ඒක හැමෝම දන්න දෙයක්. ඉතින් guys ඔයාලට පේන්නේ නැති දැන් මෙතන මේ දිග අග්‍රය මේ ධන පැත්තට මේ පැත්තට හිටින්න කොට අග්‍රය මේ පැත්තට හිටින්නත් මේ වගේ තියාගන්න ඕනේ. ඒ වගේ මේ දිගටම මම ගහගෙන යනවා. ඒක ඔයාලා අනිවාර්යයෙන්ම කල්පනාවෙන් කරන්න ඕනේ දෙයක්. ධන ඍණ එක බල්බ් එකක හරි ධන ඍණ පැත්ත මාරු වෙලා තිබ්බොත් බල්බ් වලම වැඩ කරන්න වෙන්න පුළුවන්. ඉංග්‍රීසි මෙතන ධනාග්‍රය මේ ධනාග්‍රය මෙතනට ධනාග්‍රය. ඒ වගේ මේ පැත්තට මේ සයිඩ් එකට ඔක්කොම ධනාග්‍රය වදින විදිහට මේ බල්බ් ටික කල්පනාවෙන් ගහ ගන්න ඕනේ. හරි guys ඉතින් අපිට මේකේ දැන් කූරු දිගට තියෙද්දි පාස් ගන්න අමාරුයිනේ. ඒක නිසා අපි මේ කූරු ටික මෙහෙම කපා ගන්න ඕනේ. හරි guys ඔයාලට දැන් පේනවා ඇති මම මෙහෙම කපා ගත්තා මෙතනින්. ඉතින් බැරි වෙලාවත් ඔයාලා කපා ගන්නකොට මේ බල්බ් එකක් ගැලවිලා මෙහෙම වැටුනොත් අපිට ධන ඍණ හොයාගන්න විදිහක් නැහැනේ.
ඒකේ හින්දා ඔයාලට මම පෙන්නන්නම් මෙතන මේ බල්බ් එකේ දාන රින බල්බ් එක ඇතුලෙන් හොයාගන්න කොහොමද කියලා. හරි ගයිස් ඔයාලට දැන් පේනවා ඇති මෙතන මේ බල්බ් එකේ මෙහෙම මෙතන සම්බන්ධ වෙලා තියෙන එකක් පේනවද? ඒ කියන්නේ මේ සයිඩ් එකේ නෙවෙයි. මම පෙන්නන්නම්. මෙහෙම බල්බ් එක තිබ්බහම මෙහෙම බල්බ් එක තිබ්බහම ඔයාලට පේනවා ඇති මෙතන කොට එකක් තියෙනවා. එහා පැත්තේ දිගට ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන මේ තනි කූර වගේ තියෙන පැත්ත තමයි ධන පැත්ත. ඉතින් බැරි වෙලාවත් ඔයාලා මේකෙන් මෙහෙම බල්බ් එක ගැලවිලා විසික්ක වෙලා වැටුනොත් කපනකොට එහෙම ආයෙ ධන ඍණ මෙතන හොයාගන්න අපහසු වෙනවා. ඒකෙන් හින්දා මම කියන්නේ මේ බල්බ් එකේ මේ කූර වගේ තියෙන පැත්ත ධන පැත්තට තමයි හිටින්නේ. හරි ගයිස්. ඉතින් දැන් මම මේ බල්බ් ටික එක ගානට මෙහෙම කපාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. මම කපාගත්ත දිග ප්‍රමාණය කිව්වොත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ කූරේ ගැට්ටක් තියෙනවා. අන්නේ ගැට්ට ගාවින් තමයි බල්බ් ඔක්කොම කපාගෙන තියෙන්නේ. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ බල්බ් එක මෙහෙම පාස් එකගෙන යන්න. ඒ කියන්නේ රින එක මේකේ ධනටත් මේකේ රින එක මේකේ ධනටත් එහෙම. ගයිස් මේ පාස් කරන්න කලින් ඔයාලට පුළුවන් නම් මේ වයර් එකේ පොඩ්ඩක් ඊයන් ටිකක් තවර ගන්න මේ වගේ. එතකොට තිබ්බ ගමන් අල්ලනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේක ධන මේකේ ඍණ එක අර බල්බ් එකේ ධනයකට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේකේ ඍණ එක මේකේ ධනට මේකේ ඍණ එක මේකේ ධනට. ධන ඍණ. එහෙම තමයි මේක යන්නේ. බලන්න. චූට්ට තිබ්බනම් එදිම මට අම්මලා දාන්න. ඇති. හරි ගයිස් දැන් මම මේක පාස් කරගත්තා. දැන් මේක ඇවිල්ලා රින එක අනිත් බල්බ් එකේ ධනයකට තමයි මේ විදිහට සම්බන්ධ වෙන්නේ. හරි ගයිස් ඔන්න ඔය විදිහට වැඩේ දිගටම බල්බ් 90කට යනකම් යන්න ඕනේ. ඉතින් අපි බලමු බල්බ් 90ම පෑස්ටුවට පස්සේ කොහොමද එන්නේ කියලා. හරි ගයිස් ඉතින් මම දැන් මේ බල්බ් 95ම එකිනෙකට පාස් එකගෙන ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ බල්බ් වල අපේ කරන්ට් එකට ගහලා චෙක් කරගන්න. එහෙම චෙක් කරගත්තට පස්සේ අපි මේ බල්බ් එක ඇතුළට ඒ කියන්නේ වතුර යන්නේ නැති වෙන්න මේ මෙන්න මේවා පාවිච්චි කරලා මේවා කෑලි කපලා ඒක බල්බ් එක ඇතුළට දාලා ඊට පස්සේ ග්ලූ ගන් වලින් පොරවන්න ඕනේ. ඊට කලින් මේ බල්බ් වල වැඩද නැද්ද කියලා බලා ගන්න ඕනේ නිසා අපි මේක අපේ ගෙදර කරන්ට් එකට ගහමු. ඉතින් guys මම දැන් මේක අපේ ගෙදර ප්ලග් එකට ගැහුවා. ඉතින් මේකේ ධන ඍණ ප්‍රශ්න නැහැ. ඊට පස්සේ නියුට්‍රල් ලයිව් ප්‍රශ්න නැහැ. ඕන පැත්තකට ගහන්න පුළුවන්. ඉතින් මම දැන් වයර් එක ගහලා තියෙන්නේ ඕන ස්විච් එක දානවා. හරි guys ඉතින් ඔයාලට පේන ඇති බල්බ් එක පත්තු වෙනවා. මේ මෙතන බල්බ් එක නිමි පත් වෙනවා වගේ එකක් පේනවා නම් ඒ මගේ ෆෝන් එකේ මේ අවුලක්. ඒ කියන්නේ FPS ගාන වැඩි වුණාම තමයි එහෙම වෙන්නේ. ඉතින් guys බැරි වෙලාවත් මේ බල්බ් වල වැඩ කරේ නැත්තම් ඔයාලට කරන්න තියෙන්නේ ස්විච් එක ඔෆ් කරලා ආපහු මුල ඉඳන් ඒ කියන්නේ අපි මේක ධන ඍණ එහෙම සම්බන්ධ කරගෙන ගියේ මුල ඉඳන් මම කියන්න චෙක් කරගන්න විදිය. ස්විච් එක ගැලෙවා guys. ඊට පස්සේ මෙතෙන් ඒ කියන්නේ ප්ලග් එකේ පටන් ගන්න මෙතන බල්බ් එකේ ඉඳන් අපි බල්බ් 95ම චෙක් කරගෙන යන්න ඕනේ. මෙතන ෆිලමන්ට් එක බලලා ඒවලට මෙතන පැහැදිලිව දන්නේ. ඔයාලට පේන ඇති මේ පැත්ත තනි කූරක් තියෙනවා. එහා පැත්තේ තමයි පොඩි වැඩි ප්‍රමාණයේ කූරක් තියෙනවා. කියන්නේ කොඩියක ලයින් එකක් තියෙනවා එහා පැත්තේ. ධන ඍණ. ඒ කියන්නේ අපි දැන් බල්බ් එක ගත්තට පස්සේ මම ඇඟිල්ලෙන් පෙන්නන්නම් මේක ධන මේක ඍණ. ඊට පස්සේ අනිත් බල්බ් එකට ගියාට පස්සේ මේක ධන මේක ඍණ. අනිත් බල්බ් එකට ගියාට පස්සේ මේක ධන මේක ඍණ. ඒ විදිහට මේ බල්බ් හරියටම පාස් එකගෙන තියෙනවද කියලා බලා ගන්න ඕනේ. බැරි වෙලාවත් අපි දැන් මෙතන අපි පටන් ගත්ත එක ධන ඍණ මේක ඍණ ධන වුණොත් බල්බ් වලම වැඩ කරන්නේ නැහැ. ඉතින් guys මේ ඒ විදිහට බල්බ් 95ම මේ පොඩි වෙලාවක් අරගෙන චෙක් කරගන්න ඕනේ. ඉතින් guys මේක පාස් වෙනකොට වරදින්න ඉඩකඩ ගොඩක් තියෙනවා. මොකද බල්බ් 95ක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙවෙයිනේ. ඒ නිසා මම කියනවා ඔයාලට බල්බ් ටික ආයෙත් චෙක් කරගෙන බලන්න කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි guys ඉතින් දැන් මගේ බල්බ් වල නම් දැන් පත්තු වෙනවා. ඉතින් දැන් ඊගාව ස්ටෙප් එක විදිහට තියෙන්නේ මේ බල්බ් වල වතුර යන්නේ නැති වෙන්න සීල් කරගන්න. ඉතින් මම ඔයාලට මෙතන බල්බ් එක පෙන්නන්නම්.
ඉතින් ගයිස් මේ කරන්ට් එක දාලා තියෙද්දි මේක සීල් කරන්න කලින් ඔයාලා මේ බල්බ් බලන්න යන්න එපා. මොකද ගෙදර කරන්ට් එක මේකේ තියෙන්නේ. හින්දා ටක් ගාලා වදිනවා DC කරන්ට් එකක් නෙමෙයි AC කරන්ට් එකක් තියෙන්නේ. ඉතින් මම දැන් කීයකේ හිටියේ ගයිස් මේකට වතුර යන්නේ නැති වෙන්න අපි මේ වගේ ලෙවල් බටයක් පාවිච්චි කරනවා. කියන්නේ මේ ලෙවල් බටේ මෙන්න මෙහෙම මේ ප්‍රමාණයේ කෑලි ගොඩක් කපාගෙන අපි ඒක මේ බල්බ් එක ඇතුළට දාලා ඒක ග්ලූ ගන් වලින් පුරව ගන්න ඕනේ. ඉතින් guys ඔයාලට අනිවාර්යයෙන්ම මේකට තියෙන්න ඕනේ මේ වගේ ග්ලූ ගන් ස්ටික්ස් එක. මේක තමයි ග්ලූ ගන් එක. මේක රුපියල් 450ක් වගේ වෙන්නේ. ඊට පස්සේ මේ කූරක් රුපියල් 30ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම දැන් වැඩේ වෙන්නේ කොහොමද කියලා කියන්න. හරි guys ඉතින් මේ අපි මම මේ බටේ ගැන පොඩ්ඩක් කියන්නම්. මේ බටේ ඔයාලා කඩෙන් ගන්නකොට ඉල්ලන්න ලෙවල් බට කියලා ඉල්ලන්න. ඊට පස්සේ බටේ සයිස් එක දැනගන්න ඕන නම් ඔයාලා LED බල්බ් එකක් අරන් ගිහිල්ලා LED බටේ ඇතුළට මෙහෙම දාලා බලන්න ගානට සෙට් වෙනවද කියලා. බටේ සයිස් එක කිව්වොත් guys ඔයාලට මේ ගහලා ඇති 3.16 කියලා තමයි තියෙන්නේ guys. එහෙම ඉල්ල ගන්නත් පුළුවන් ඔයාලට. අපි දැන් මේක බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම බටෙන් මේ වගේ ප්‍රමාණයක් කෑල්ලක් කපා ගන්න. ඒ කියන්නේ එක කෑල්ලක් නෙමෙයි. ඒ වගේ කෑලි 95ක් අපිට ඕන වෙනවා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම ඉස්සෙල්ලාම මේ වගේ පොඩි කෑල්ලක් කපා ගත්තා. ඒක කපා ගත්තට පස්සේ ඒක බල්බ් එක ඇතුළට මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. ඔයාලට පේන ඇති මෙතන බල්බ් එක එළියට අවිල්ලා තියෙනවා. ඔයාලට කැමති නම් බල්බ් එක ඇතුලේ තියන්නත් පුළුවන්, එළියට ගන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට වයර් එකෙන් ඔයාලට කැමති නම් මේක දිග අඩු කරගන්නත් පුළුවන්. මම දැන් මේක මේ විදිහට තියාගෙන වයර් දෙක මෙහෙම දෙපැත්තට ඈත් කරලා ග්ලූ ගන් එක පාවිච්චි කරලා මේක ඇතුලට මෙහෙම දාලා ග්ලූ ගන් ටිකක් මෙහෙම යවනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන ඇතුලේ පිරෙනවා ග්ලූ ගන්. එතකොට හොඳට සීල් වෙනවා මේ පැත්තෙන් වතුර යන්නේ නැති වෙන්නම. ඉතින් guys වැඩියෙන් පුරව ගන්න එපා. ඔයාලට පේනවා ඇති දැන් මෙතන ග්ලූ ගන් පොඩ්ඩක් වැඩි වුණා. හෙට බල්බ් 95ම අපි මේ විදිහට කෑලි කපලා ඒව ඇතුලට ග්ලූ ගන් දාලා පුරව ගන්න ඕනි. බල්බ් ඔක්කොම වතුර යන්නේ නැති වෙන්න මේ විදිහට සීල් කරගත්තා. ඉතින් මේ ග්ලූ ගන් එක වේලුණාම ඔයාලට පේන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් guys බල්බ් 95ම මම මේ විදිහට මේ ග්ලූ ගන් වලින් පුරව ගත්තා. අපි දැන් බලමු මේක ආපහු කරන්ට් එකට ගහලා වැඩද නැද්ද කියලා. ඉතින් guys ඔයාලට මෙතෙන් පුළුවන් අර මේ ප්ලග් ටොප් එකක් හයි කරගන්න. ගහගත්තා. හරි guys ඔයාලට පේනවා ඇති. ඉතින් මම ආයෙත් කියනවා මේ බල්බ් ටික නිමි පත්තු වෙන්නේ නැහැ. මේ කැමරාවට තමයි එහෙම පේන්නේ. ඔක්කොම තනි පාටට විතරයි පත්තු වෙලා තියෙන්නේ. දැන් guys බල්බ් එක මෙහෙම ඇල්ලුවට කේස් එකක් නැහැ. කරන්ට් එක වදින්නේ නැහැ. හැබැයි ඉතින් ඔයාලා වැඩි අල්ලන්න යන්න එපා. හරි guys වීඩියෝ එක අවසානයේට මම කියන්න යන්නේ මේ බල්බ් වල හදන්න ගියපු කොස්ට් එක ගියපු සම්පූර්ණ ගණන මම කියන්න යන්නේ. මම යාර 100 වයර් රෝලක් ගත්තා. එතෙන්ට රුපියල් 700ක් තමයි ගියේ. ඒ කියන්නේ මේකට යාර 100ක්ම යන්නේ නැහැ. ඉතින් සෑහෙන වයර් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා තව. මේ වගේ රෝල් දෙකක් විතර තව ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ යාර 100 එකෙන් මම හිතන්නේ බල්බ් වල සෑහෙන ප්‍රමාණයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ බල්බ් වලට සාමාන්‍යයෙන් ගියපු කොස්ට් එක ගත්තොත් රුපියල් 200ක විතර වයර් යන්නේ නැති. ඊට පස්සේ බල්බ් වලට ගියේ රුපියල් 250යි. ඊයන් වල සාමාන්‍යයෙන් අපි දාමු රුපියල් 150ක් විතර. එතකොට සාමාන්‍ය ඇවරේජ් එකක් විදිහට අපිට ගියපු කොස්ට් එක එනවා guys රුපියල් 600ක් වගේ 500 600ත් අතර. ඉතින් guys තාම මේක අඩු කරගන්න පුළුවන්. ඔයාලගේ ගෙදර වයර් එහෙම තියෙනවා නම් ඒවා පාවිච්චි කරලා. ඉතින් guys මේ බල්බ් වල හදද්දි මට ආපු ගැටලු ටිකක් තියෙනවා. ගැටලු අංක එක විදිහට ගත්තොත් guys මේක පාස් වෙනකොට ඊයන් වර්ග දෙක තුනක් තියෙනවා. කඩවල් වර්ග තුනකින් මම ඊයන් ගත්තා. ඉතින් එක කඩේක ඊයන් විතරයි මට සෙට් වුනේ. ඒ ගත්ත ඊයන් එකෙත් හීන ඊයන් එකක් තිබ්බා. ඒක තමයි ගානටම මේ අග්‍ර වලට අල්ලලා හිටේ. අනිත් මහත ඊයන් එක ගන්න එපා guys. ඒක හරියන්නේ නැහැ. අනිත් දේ තමයි බැරි වෙලාවත් ඔයාලා කොච්චර ඊයන් අරන් මේ බල්බ් වලට අග්‍ර වලට ඊයන් ඇල්ලුවේ නැත්තම් සෝල්ඩින් පේස්ට් කියලා එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ගාලා බවුට් කරන්න ගන්න. ඊට පස්සේ අනිත් කාරණේ තමයි ඔයාලා බල්බ් ගන්නදී අනිවාර්යයෙන්ම මම ඔය දාලා තියෙන ප්‍රමාණ වලට බල්බ් ගන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට නිල් පාට බල්බ් 95කින් මේ බල්බ් එක හැදුවේ 95ක්ම ගන්න. බල්බ් වැඩි වුණාට අවුලක් නැහැ. සාමාන්‍ය 90න් පල්ලෙහාට වගේ බල්බ් ගන්න යන්න එපා. එතකොට මේ අර වෝල්ට් 240 ගානට බෙදිලා
එක එක බල්බ් වලට යන වෝල්ට් එක වැඩි වුණොත් බල්බ් වල පිච්චිලා යන්න පුළුවන්. ඉතින් මම දාපු රේන්ජ් එකෙන් උඩට බල්බ් වල වැඩි ප්‍රමාණය වැඩි කරගන්න. බල්බ් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ බල්බ් එකේ දීප්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ බල්බ් එකට එන කරන්ට් එක වැඩි වෙනවා. පුළුවන් නම් ඔයාලා බල්බ් ප්‍රමාණය වැඩි කරන්න බලන්න. තව 5කින් හෝ එහෙම නැත්නම් මම ගත්තා වගේ 95කින් ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බල්බ් ටික ගානට එක එළියකටපත් වෙනවා. ඉතින් මම දැන් ලයිට් එකත් ඕෆ් කරලා පෙන්නන්නම් guys. ඉතින් guys මේ තියන්නේ මේ ලයිට් එක නිමුණට පස්සේ සාමාන්‍ය එළියක් තියෙනවා. ඉතින් මේ හරි guys, ඉතින් ප්‍රධාන වශයෙන් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මම subscribe කරලා තියාගන්න. ඉතින් channel එක දැන් subscribersලා ඉන්නවා ලක්ෂයට වැඩියෙන්. ඉතින් guys වීඩියෝ එක ගැන ඔච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් වෙනත වගේම සාර්ථකයි කියලා. ඉතින් ඔයාලා channel එකට අද set වුණ කට්ටිය නම් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් තව අරන් එනවා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ගාව වීඩියෝ එකෙන් හම්බෙමු. මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න.